සංගමයේ බදුල්ල සහකාර සභාපති වගේම මධ්‍යම කාර්ය සභික විකුම් ප්‍රියංක කුලතුංග 2025 අයවැය යෝජනාව තුළ ඉලක්කගතව සෞඛ්‍ය සේවයේ දීපනා සහ උසසින් කප්පාදු ලක් කළ තිනවා. මේ සම්බන්ධව ආණ්ඩුවට දැනුවත් කරා ලිඛිතව දැනුවත් කරා. පෙබරවාරි 27 අපි මේ වගේම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් දැනුවත් කරා. ඊට පස්සේ අපි ඒකට උත්තර දෙන්නේ නැතිකොට අපි මාර්තු 6 ආපහු මේ වගේම සටනක් දියත් කරා. ඒදි පස්වෙනිද මාර්තු 5 වෙනිදා සෞඛ්‍ය ඇමතිතුමා අපිට සාකච්ඡාවක් දීලා කිව්වා උසස්සියම සම්බන්ධව ගැටලුව අපි 6 වෙනි දින පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය විවාදයේදී නිවැරදි කරන බවත් මුදල් මේ කාරණේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සතියක තුල ලබා දීලා මේක විසඳන බවට අපිට පොරොන්දු වුණා. නමුත් මේ පොරොන්දු කඩ කරමින් මේ මොහොත වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිතුමා අපිට මේ සම්බන්ධව මැදිහත් වීමක් කළා නැහැ. අපේ කාලයක් තිස්සේ අපි භුක්ති විඳපු දිනාගත්තු අයිතීන් එක පෑම් පහරින් කපා විනාශ කරනකොට සේවාවේ ලැබිච්ච අපි සටන් කළ අපි දිනාගත්ත සේවාවේ අගයන් මේ විදිහට කප්පාදු කරන විට වෘත්තීය කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකා හෙද සේවය විදිහට අපිට නිකන් ඉන්න බෑ. අපි මේ සම්බන්ධව දිගටම සටන් කරනවා. ඒ සටන එක පියවරක් තමයි දිවෙන පුළා සීලු සෞඛ්‍ය ආයතන ඉදිරිපිට පැය 3ක මේ සංකේත සේවය විවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිද්ධ වෙනවා. ඒ වගේම 11 මාර 12 මාර පැය තුල අපි මේ වගේ විරෝධතා ව්‍යාපාරයක් සිදු කරනවා. ඉතින් ආණ්ඩුවට මේ මොහොතේ කියනවා මේකට උත්තර දෙන්න නැතුව අහිංසක අපේ අලුත් දේවල් ඉල්ලන්නේ අපේ කපපු දේ අපි විනාශ කරපු දේ අපි නැති කරපු දේ නැවත ලබා දෙන්න අලුත් දේ ඉල්ලන්නේ. නමුත් මේව කරනකොට ආණ්ඩුව කියන ආණ්ඩුවේ ගමනට අපි බාධා කරනවා කියලා ඒකෙන් ආණ්ඩුව වැඩිදිය මෙත් තේරුම් ගන්න එපා. මේක අපි ඉල්ලන්නේ අපේ අයිතිය අලුත් දෙයක් නෙවෙයි. මේක දෙන්න මේක ලැබෙන කරන් අපි සටන් කරනවා. මේක සටන් කළ මේක ජයග්‍රහණ කරනවා කියමින් වණීරනවා. අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ්ස් කර නොමැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. බදුල්ලේ නවතම තොරතුරු දැනගන්න.